ඇත්තද? ඒ කියන්නේ ඔයාට අර මෝටර රොබෝ බල්ලව ආපහු ඕන කරනවද? හොඳයි මම ඔයාට යවදින්න. ඒත් ඔයා පොරොන්දුනා වගේ 10 ගුණයක් සල්ලි ගන්න ඕනේ. ඒක නැත්තම් ඔයා මං ගැන දන්නවනේ. මම වෙන දෙයක් කරන්න හිතාගෙන ඉන්නේ. ඊට වඩා හොඳ අදහසක් මන් ළඟ තියෙනවා. ඕ අපායන් දැසුනා වගේ. ස්තුතියි මාව එළියට ගත්තට. මට ඔයාව හොඳට පුරුදුයි වගේ. ඔයා නේද මාව හැදුවේ? ඔව් ඒක හරි. එතෙන් ඔයා ආච්චිව දැන් එක්කගෙන යන්න හදන්නේ? ඔව් මට ඒක කරන්න වෙනවා. මම සාමාන්‍ය බල්ලෙක් වගේ ඉන්න. මම පොරොන්දු වෙන්න. ඒක සාමාන්‍ය බල්ලෙක් නෙමෙයි නේද? මොකද ඔය ඉන්නේ නගරේ කිව්වේ? ඩීන් කියලා තනක් නේද? ඇයිවා වෙන දෙයක් ගැන කතා කරන්නේ? මම මේකට හොඳටම මහන්සි වෙලා තියෙන්නේ. මොන්ගෝලියානු බර්ගර් සමගම පටන් ගන්න සුදුසුම තැන මෙතන තමයි කියලා ඔප්පු වෙලා තියෙන්නේ. දැන් ඔයාගේ වාරේ. දීල්මුල් කියන සුන්දර නගරේ බොහොම සරල පුද්ගලයෙක් හිටියා. ස්තුතියි. අපි ගිහින් ඉන්න. දන්නවද ඒක නම් ඇත්තටම මාරයි. කොහොමද ඔයා ඔච්චර දෙයක් කළේ? අපි මෙහෙම කියමුකෝ. මට පුංචි යාළුවෙක්. ඒ රොබෝ මං කොහොම හරි ගන්නවා. ඉතින් යාළුවා ඔය වගේ කෙනෙක් ලැබුණා. ආච්චි මම මේ ජීවත් වෙනවද නැත්නම් දිනෙලා කිවිලාද? ඔව් එයා ජීවත් වෙනවා. මෙයාට පිට සිද්ධ වෙන්න තමයි. අනේ නියමයිනේ. ඔය දින ඒක හරියන්නේ. ආවට පුළුවන් ද බස්ට කතා කරලා මට මේ රසාව කරන්න දෙන්න. ලින්සිල මෙහෙන් ඊයර යන්න කලින් මම අර වාත පිට වෙන කුඩු වර්ගයේ මම ඉතින් මගේ උපරිමයෙන් උත්සාහ කළා. ඒ අපි දෙන්නට එකතු වෙන්න බැරි තරමට මේ සමාජෙ බොහෝම කුරුළු තැනක් බවට පත් වෙලා.